අයිබෝන් හැමෝටම මම අද කතා කරන්නේ දේශගුණික විපර්යාස ගැන. දේශගුණික විපර්යාස. එහෙමත් නැත්නම් climate change කියන්නේ මොකක්ද? මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒකේ ඍජු හෝ වක්‍ර බලපෑම් නිසා වායුගෝලයේ ස්වාභාවිකව සිද්ධ වෙන දිගු කාලයක් තිස්සේ නිරීක්ෂණය කරන ලද දේශගුණික පරාමිතියින් වල සලකා බැලිය හැකි තරම් වැදගත්කමක් සහිත දිගු කාලීන වෙනස් වීම දේශගුණික විපර්යාසයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ දේශගුණික විපර්යාස මේ බලපෑම් අපිට ඇති වෙලා තියෙනවා. එතකොට මේ දේශගුණික විපර්යාස සඳහා බලපාන ප්‍රධාන හේතුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ගෝලීය උණුසුම ඉහළ යාම ගැන. ගෝලීය උණුසුම ඉහළ යාම කියන්නේ අපේ මේ වායුගෝලයේ හරිතාගාර වායුන් වැඩි වෙලා හරිතාගාර ආචරණය සිද්ධ වෙලා පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩි වෙන එක. ඉතින් මෙහෙම වුණාට පස්සේ නියම් තත්ත්ව සහ වර්ෂාපතන රටාවන් වෙනස් වීම වගේම සාගරයේ ජල මට්ටම ඉහළ යාම ජෛව විවිධත්වයට හානි සිදුවීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ ගෝලීය උණුසුම ඉහළ යාම සඳහා වැඩිපුරම බලපාන හරිතාගාර වායුන් තියෙනවා. ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ්, ඊට පස්සේ මෙතේන් වගේ වායුන් ඒකට බලපානවා. ඊට අමතරව නයිට්‍රස් ඔක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් වල වෙනස් ඔක්සයිඩ්, ඊට පස්සේ CFC, SF6 සහ ඒ වගේ වායුන් මේකට බලපානවා. ඇත්තටම ඊට අමතරව පොසිල ඉන්ධන සහ වෙනත් කාබනික ද්‍රව්‍ය අසම්පූර්ණ ලෙස දහනය වීම නිසා නිෂ්පාදනය වෙන කළු කාබන් අංශු සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර් 1.2.5 අතර ප්‍රමාණය විශාලත්වයකින් තියෙන මේවත් හේතු වෙනවා මේ ගෝලීය උණුසුම ඉහළ යාමට. ඒ වගේම තමයි ශාක වැස්ම පෘථිවියේ අඩු වෙනකොට මේ කාබන් ඩයොක්සයිඩ් වගේ හරිතාගාර වායුවක් අවශෝෂණය කරගන්න එක අඩු වෙලා යනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවීම නිසා ඒකත් දේශගුණික විපර්යාස ඇතිවීමට සහ ගෝලීය උණුසුම ඉහළ යාමට බලපානවා. ඒ වගේම තමයි බිම් මට්ටමේ තියෙන ඕසෝන් මේ ගෝලීය උණුසුම ඉහළ යාමට බලපානවා. ඒ වගේම තමයි ඕසෝන් ස්තරය ක්ෂය වීම නිසා පෘථිවියට එන UVB වගේ විකිරණ වලින් සාගරයේ තියෙන ශාක ප්ලවාංග විනාශ කරනවා. මේ ශාක ප්ලවාංග වලින් තමයි වඩාත්ම පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නේ. ඉතින් මේ ශාක ප්ලවාංග විනාශ වීම නිසා කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය අඩු වෙලා ගෝලීය උණුසුම ඉහළ යාමට ඒකත් බලපානවා. ඉතින් ගෝලීය උණුසුම ඉහළ යාම සහ දේශගුණික විපර්යාස නිසා ඉදිරියේ බොහෝම බලපෑම් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන දැනුවත් වෙන්න සහ මේ ගැන සාකච්ඡා කරන්න. මේ ගැන සමාජයේ යම් දැනුවත්භාවයක් තිබුණත් අපිට පුළුවන් වේවි මේ දේශගුණික විපර්යාස වලින් අපේ ජීවිත ආරක්ෂා කරගන්න.